ඒ විනාඩි 5 ක්‍රොප් කරලා සමාජයට දාපම ඕකේ ඉන්නේ ඉගෙනගත්තු එකක් ඉන්නවා ගෑනුත් එක පැනලා ගිය පියුණුත් ඉන්නවා කුඩු විකණු පියුණුත් ඉන්නවා බෝක්කු පල්ලේ වැටිලා ඉන්න උනුත් ඉන්නවා බීලා කාණු පල්ලේ ඉන්නේ උනුත් ඉන්නවා පොලිසියෙන් අල්ලන්නේ උනුත් ඉන්නවා ඒ හැම එකාටම Facebook account උත් තියෙනවා ඇහිලාදී බණ කියනවා පන්තිවල මම යම් විදියට යම් ළමයින්ට ගුණධර්ම කියනවා මම කුණුහරුප කියනවා කියලාත් කියනවා එකක් කියපල්ලකො නේද බණද කුණුහරුපද එහෙම කරගෙන එක එක ස්කෝල වලට ඇප්ලයි කරන එක මම දකින්නේ එච්චර අවශ්‍ය සරීට බේත් ගන්න යනකොට දොස්තර නිින්ද යනවා නිදි කිරෙනවා ඈනුම් අරිනවා තව ටිකකින් එන්න බැයිද කියලා අහන ලෙඩාට ඔයාට බේත් ගන්න මොන දහනවා මගෙන් මේ පාසලෙන් උදව් ලැබෙන්නේ නැත්තේ නෑ හැබැයි පාසල නැතුව මේ වැඩේ කරන්න බැරි නෑ ඒ නිසා මේකෙදි ඉස්කෝලේ ගැන වොරි වෙන්න එපා. ඔයාලට ගොඩක් ට්‍රැවලින් ඩිස්ටන්ස් වැඩි නම් ට්‍රැවලින් ඉෂුස් තියෙනවා නම් යන ක්‍රමයේ සම්බන්ධව ට්‍රැෆික් එකට අහු වෙනවා නම් ගොඩක් වෙලාවට ටයිම් වේස්ට් වෙනවා නම් මේ පාරේදී මහ පාරට වෙලාව යනවා නම් ගොඩක් හරි ඒක එක්තරා අවාසියක් ෆස්ට් ළමයෙකුට ඒ නිසා ඉස්කෝලේ වටිනවා මම නෑ කියන්නේ නමුත් එහෙම ඉස්කෝලේ නෑ කියලා කිසි ප්‍රශ්නකුත් නෑ මොකද සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයි ඉස්කෝලේ යන්නේ නමුත් වැඩිපුරම මෙඩිසින් යන්නේ සෙකන්ඩ් ෂයි ළමයි මෙඩිකල් ෆැකල්ටි එකට එන්ට්‍රන්ස් ගන්නකොට වැඩිම ප්‍රතිශතයක් සෙකන්ඩ් ෂයි ඉස්කෝලේ ගිහින්නේ ඒක නේද හරි ඒ නිසා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ගොඩ දුර ගෙවාගෙන කාලය වැය කරගෙන අමාරුවෙන් උත්සාහ කරලා එක එක්කෙනාගේ අඩන් තේට්ටම් වලට ලක් වෙලා එහෙම කරගෙන එක එක ස්කෝල වලට ඇප්ලයි කරන එක මම දකින්නේ එච්චර අවශ්‍ය නැති දෙයක්. හැබැයි ඔයාලට රුචිය තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් මම මේ පාසලටත් ගියා මේ පාසලටත් ගියා කියන ඒ CV එක කලර්ෆුල් කරගන්න ඕන නම් ඒකේ වරදක් මම දකින්නේ නැහැ. හරි. හැබැයි ඒක විභාග ප්‍රතිඵලයට බලපාන්නේ නැහැ ඍජුව. මෙහෙමයි ඉතින් පුතා A level පන්තියක් කියන්නේ හාත්පසින්ම O level පන්තියකටත් වඩා ටිකක් වෙනස්. O level ගුරුවරු ඒ ළමයින්ගේ බුද්ධි මට්ටමට ගැලපෙන විදිහට ඒ ළමයින්ව යම් විදිහකට පන්තියේ අර අපි කියන්නේ ටික හැපනින් විදිහට තියාගන්න යම් උපක්‍රම පාවිච්චි කරනවා වෙන්න පුළුවන් මොකද O level පන්තියක් කියලා කියන්නේ O level ෆේල් වෙන ළමයාත් ඒකේ ඉන්නවා තේරුම් ගන්නකො O level ෆේල් වෙන ළමයාත් ඒ පන්තියේ ඉන්නවා ඒතර O level පන්තියක් මේ පන්ති වලට සමානව ඔයාලා දකින්න එපා දැන් අපි බයෝ ගුරුවරු විදියට බයෝ හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි ගුරුවරයෙක් ඒ පන්තිය මෙහෙවන්නේ එයා හොඳටම දන්නවා ඒකේ එක්තරා කට් ඔෆ් ලෙවල් එකකින් උඩ ඉන්නේ. ඒතර ඔයාලා මේ පන්තිවල O level ෆේල් ළමෙක් වගේ හැසිරෙන්න එපා. තේරෙනවද? නිදි කිරාගෙන මූණ හංගගෙන එහෙම නෙමෙයි. ඒක මේ බයෝ ළමෙක් තුල දකින්න නිකන් හීනකින්වත් දකින්න හොඳ ලක්ෂණයක් නෙමෙයි. ඩිස්පෙන්සරියට බේත් ගන්න යනකොට දොස්තර නිින්ද යනවා, නිදි කිරෙනවා, ඈනුම් අරිනවා, තව ටිකකින් එන්න බැයිද කියලා අහන ලෙඩාට ඔයාට බේත් ගන්න මොන දහනවා මගෙන්. ඒ වගේ හැසිරීම් තියෙනවා නම් ඔය කියන වෛද්‍ය වෘත්තිය කියන එකට ඔය මේ පන්තිවල ඒ වගේ තර්ඩ් ක්ලාස් හැසිරීම් මෙච්චර වළංගු වෙන්නේ නැහැ. වෛද්‍ය වෘත්තිය පැත්තකින් තියමු. මේක තනිකරම සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙහෙම ඇටච් වෙච්ච එකක්. හරි. ඊළඟට සයන්ස් බේසික් සයන්සස් ඒ තියෙන විද්‍යා කොටස් වලට කෙලින්ම ඇටච් වෙච්ච එකක්. ඒ නිසා මේවා මේ වගකීමක් ඇතුව කරමු. ඊළඟ දේ තමයි ඔයාලා පන්ති තෝරගන්නකොට දැන් අලුත් ළමයිට මම විශේෂයෙන් කියන්නේ මේ පරණ ළමයින්ට මම කියලා දැන් ඒගොල්ලෝ හොඳට ඒක ඔළුවේ තියන් ඉන්නේ. පන්ති තෝරගන්නකොට හිමින් උගන්නන පන්ති වලට යන්න එපා. ඒ කියන්නේ පොඩි එකක් අල්ලගෙන දවස් 30 දඟලනවා. හරි නියුට්‍රෝනේ ප්‍රෝටෝනේ ගැන කියලා දෙන්න එහෙම හිමින් යන පන්ති වලට යන්න එපා.
දෙවෙනි එක past papers එහෙම නැත්නම් ආදර්ශ ප්‍රශ්න කියන දෙකම සාකච්ඡා කරන්නේ නැත්නම් යම් පන්තියක එකට යන්න එපා. මොන තරම් හොඳයි කිව්වත් ඒ ගුරුවරු යන්න එපා ඒකට. මොකද ඒ හොඳයි කියන්නේ හරිද? ඒ දැන් ඕනම ගුරුවරයෙක්ගේ පන්ති ගියපු ළමයි ඉන්නවා සමහර අය මෙඩිසින් ගියපු. එතකොට ඔය කියන්නේ දැන් වදරෝ මේ නගරේ හැම ගුරුවරයෙක්ම ගැන ගන්නකො. ඒ හැම ගුරුවරයෙක්ටම හොඳ කියන පිරිසක් ඉන්නව නරක කියන පිරිසක් මටත් අදාළයි ඕක. අපිට අනිත් අයගේ විවරණය නෙමෙයි ඕන Tamanට වෙන්න යන කේස් එකයි වැදගත්. හරි? ඒ නිසා පන්තියේ හොඳට කතා කරන ක්‍රියාශීලී උගන්න ගුරුවරු මම දැකලා තියෙනවා. මරු මෙතඩ් එක එල හැබැයි වැඩපිළිවෙල අවුල්. පේපර්ස් කරන්නේ ප්‍රශ්න කරන්නේ තේරුණාද? එතකොට ළමයි මේ අර උගන්නන එක විතරක් අල්ලන්න එපා. හරි භයානකයි ඒක. මොකද සමහර ළමයි අපිට වෙලා කියනවා සර් උගන්නන විදිහට ආස හිතෙනවා. හොඳයි. හැබැයි ආසාවෙන් ඔයාලා යන පන්තියේ ඔයාලව ඒ ගුරුවරයා අන්තිමට කොහෙටද අරන් යන්නේ කියන එක මත තමයි ඔයාලගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. ඒ හින්දා ඔයාලට තියෙනවා වගකීමක්. මේ 4 සීමාව බලන්න. දැන් මං කිව්වේ හැමෝටම බයින අය ඉන්නවා. නමුත් ඔයාලට බුද්ධියක් තියෙන්න ඕන. දැන් මට මොනවද කියන්නේ? මූතුගල ඇහිලෙති. බණ කියනවා පන්තිවල. මම යම් විදියට යම් ළමයින්ට ගුණධර්ම කියනවා තමයි. කුණුහරුප කියනකොට වඩා ඒක හොඳයි. මම කුණුහරුප කියනවා කියලා කියනවා. එකක් කියපල්ලකෝ නේද? බණද කුණුහරුපද? ඒ ළමයි මේකයි. පන්තියක මම උගන්වනකොට ඕනම ගුරුවරයෙක් උගන්වනකොට යම් කරුණු පන්තියේ මතක තියාගන්න ළමයෙකුට කියලා දෙනවා. එතකොට අහගන්න. ඒ කියලා දෙද්දී ඒ කියලා දෙන්නේ ඒ විස්තරය දන්නේ පන්තියේ ළමයා. ඇයි සර් මේක කිව්වේ? ඒ විනාඩි 5 ක්‍රොප් කරලා සමාජයට දාපම ඕකේ ඉන්නේ ඉගෙනගත්තු එකක් ඉන්නවා ගෑනුත් එක පැනලා ගියපු උනුත් ඉන්නවා කුඩු විකනු පිය උනුත් ඉන්නවා බෝක්ක පල්ලේ වැටිලා ඉන්න උනුත් ඉන්නවා බීලා කාණු පල්ලේ ඉන්නේ උනුත් ඉන්නවා පොලිසියෙන් අල්ලන්නේ උනුත් ඉන්නවා ඒ හැම එකකටම Facebook account උත් තියෙනවා. එතකොට උන් තමයි මේක පල්ලෙහින් ඉතින් ඒක වැඩක් නෑ නේද? ඊළඟට සමහර අය ඉන්නවා ඒ විනාඩි 5න් තමයි ජජ් කරන්නේ. මේක වැරදි. ඒක වැරදි. ඒ නිසා ඒව ගැන අපි කතා කරලා තේරුම්න්නේ ඔයාලා තීරණය කරන්න. ඔයාලට තේරෙන්න ඕන. හරි? දැන් මම මේ කියපු ටික ක්‍රොප් කරලා දැම්ම නම් මොකද වෙන්නේ? හරිනේ. හෙට ඉඳන් පටන් ගන්නවා කාණු පල්ලේ ඉන්නේ කාලා මට බයින්නේ. බේබදු සෙට් එක මට බයින්නේ. හෙට ඉඳන් පටන් ගන්නවා. එහෙම මේ අපිට මේ එක එකාට සතුටු කරන්න උගන්නන්න බෑ. පන්තින ළමයින්ට අපි කරන්නේ. ඉතින් වැඩපිළිවෙල බලන්න ඊළඟට මේ පැය ගණන් ওই දේශපාලනය ගැන කතා කරන පන්ති වලට යන්න බෑ. දැන් මම තමයි දේශපාලනය ගැන කතා කරන්නේ නැත්තෙම. මාව තමයි මහමැති කරලා තියෙන්නේ. මේ මොකක් හරි කර්මයක් කරගෙනවා මගේ. ඒ නිසා ඒවා තේරුම් ගන්න. තේරුම් අරගන්න ලස්සන හොඳට පන්ති ටිකට ගිහිල්ලා ඒවා ටික කරන්න. හරි?